සිව්හෙළය කියන්නෙම මහා දෙවන්ත පුරාවෘත්තයක්. මේ පුරාවෘත්තයයි ජනප්‍රවාදයේ අතර දෝලනය වෙන සමයක අපි අද අපේ හෙළ ශිෂ්ටාචාරය ගැන කතා කරන්න එකතු වෙලා ඉන්නවා ඔබේ ආදරණීය ලේඛිකාවක් රොවිනි එදිරිසිංහ. අයබෝවන් රොවිනි. අයබෝවන්. ඉතින් රොවිනි අපි මේ පාර කතා කළොත් ඔබ මේ පාර මෙවර විශේෂ කතාවක් ලියලා තියෙනවා. මේක මේ හෙළ ශිෂ්ටාචාරය සහ අපේ සිව්හෙළේ තියෙන ගෝත්‍ර සම්බන්ධ කරගෙන ලියපු කතාවක්. එතකොට මේ ගැන අපි කතා කළොත් මේ ඔබ කොහොමද මේකට ප්‍රවිෂ්ඨ වුණේ සහ ඔබේ කතාව ගැන? මෙහෙමයි ඉස්සෙල්ලාම මේ තරංගාවලිය වෙනුවෙන් මම කල්පනා කරා මම මොකද්ද ලියන්නේ කියලා. ඒක කල්පනා කරනකොට මට හිතුණ දෙයක් තමයි. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන්ම හරිම ආසයි අපේ රටේ ඉතිහාසය ගැන. ඉතින් අපි පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගන්නවා ඉතිහාස කතා කියවනවා. ඒ හැම දෙයක් එක්කම මට පුදුම ආසාවක් තිබුණා මේ මොන හරි නිර්මාණයක් කරන්න ඕනේ කියලා. ඒකම මේ තවත් දෙයක් තමයි මේ ගොඩක් වෙලාවට අපේ මම දන්නේ මගේ වයසේ ඉන්න ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි මේ අපේ රටේ ඉතිහාසයේ දැන් මේ ලංකාවේ ශිෂ්ටාචාර පටන් ගත්තේ මේ ශිෂ්ට මිනිස් සම්පන්න සමාජයක් ගොඩ නැගුණේ විජය රජුරුවන්ගෙන් පස්සේ කියන එක තමයි මම දන්නේ ගොඩක් අය දරන මතය. ඉතින් ඒ වුණාට ඒක එහෙම නෙවෙයි කියන එක දැනට ඔප්පු වෙමින් යනවා. ඒකට ලොකු හේතුවක් තමයි මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක් තියෙනවා රාජ් සෝමදේව මහත්මයාගේ ඉතිහාසය අන්ලිමිටඩ් හිස්ටරි කියන වැඩසටහන. ඉතින් ඒක බලලා මට ඇත්තටම ලොකු ආසාවක් ආවා. ඇයි අපි මේ අපේ රටේ මිනිස්සු ගැන අපේ මේ ආක්‍රම කියන්නේ පිටින් ආපු කට්ටිය නෙමෙයි මේ අපේම රටේ හිටපු කට්ටිය. ඉතින් ඇයි මේගොල්ලන් ගැන අපි තව කතා කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඒකයි මම හිතුවේ මේ සැරේ තරංගාවලියට යක්ෂ දේව නාග කියන අපේ රටේ ජන කණ්ඩායම් ආශ්‍රය කරගෙන නිර්මාණයක් කරන්න. ඔව් ඒ කියන්නේ ශ්වේත අග්නිධාරා ලංකාවේ හිටපු යක්ෂ ගෝත්‍ර නාග ගෝත්‍ර සහ දේව ගෝත්‍රයන්ගෙන් එක මුතුවක් ඔබ නිර්මාණය කරලා තියෙනවා. අපි කතාව පැත්තට යමු වුණොත් අපි පැහැදිලි කරමු කොහොමද කතාව ගැන කියලා. ඔව් එතකොට මම කතාව ඇත්තටම පටන් ගත්තේ දැන් ඒකම මේ දවස් ගැන මේ යුගය ගැන ගොඩාක් අය එක එක මතිමතාන්තර පළ කරනවා. ඒ කියන්නේ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අසුර යුගයක් කියලා කියනවා. ඒ කියන්නේ හැමතැනම යුද්ධ තියෙනවා, කලකෝලාහල කිසිම රටක ඇත්තටම ගත්තොත් සාමකාමී රටක් තියෙනවා කියලා මේ රාජ්‍යයක් තියෙනවා කියලා අපිට අහන්නේ බොහොම කලාතුරකින්. ඉතින් මේ ගොඩක් අය මේවට එක එක දේවල් කියනවා. ඉතින් මෙහෙමයි මේ අසුර යුද්ධ කාලේ එහෙම කියනකොට මගේ හිතේ අදහසක් පහළ වුණා. ඒ කියන්නේ දැන් අසුරයෝ කියන කොටසක් ඇත්තටම ඉන්නවා කියන එක. මොකද ඒක අපේ මේ බෞද්ධ සාහිත්‍යයේ අසුර නිකායේ සඳහන් වෙනවා අසුර කොටස් 4ක් ගැන. ඒකෙන් දේව අසුර කියන කොටස තමයි මම ගත්තේ මගේ කතාව වෙනුවෙන්. ඉතින් මේ අසුරයෝ කියලා කියන්නේ දෙවියනුත් නොවන යක්ෂයනුත් නොවන ඊට අතර මැදි කොටසක්. ඉතින් මේගොල්ලන්ට දෙවියන්ට තරම්ම බලයක් නැතත් යක්ෂයින්ටත් සාමාන්‍ය අනිත් කට්ටියටත් වඩා මේගොල්ලන්ට තියෙනවා බලයක්. ඉතින් මේගොල්ලන්ගේ තියෙන ලොකු දෙයක් තමයි මේගොල්ලන් බලයට බොහොම කෑදරයි. ඉතින් ඒ කොටසත් අරගෙන දැන් අපේ රට ගත්තොත් මේ ඇත්තටම කියනවා ලෝකයේ තියෙන බොහොම සෞභාග්‍යමත්ම රටක් තමයි ලංකාව කියලා කියන්නේ. කියන්නේ මුළු පෘථිවියේම තියෙන කියන්නේ ඔය කතාවට මම පාදක කරගත්තේ අපේ බෞද්ධ සාහිත්‍යයේ එන අසුර නිකායේ අසුරය වර්ග 5කට බෙදලා තියෙනවා. ඒකෙන් දේව අසුර කියන කොටාශය අසුරු කරගෙන තමයි කතාව නිර්මාණය කළේ. මොකද මේ අසුරයෝ කියලා කියන්නේ දෙවියනුත් නොවන යක්ෂයනුත් නොවන කොටසක්. හැබැයි දෙවියන්ට වගේ බලයක් නැතත් යක්ෂයින්ට වඩා මේගොල්ලන් බලවත්. ඉතින් දැන් මේ ලෝකේ පවතින යුදමය වාතාවරණයත් ඊළඟට මිනිස්සු බලයට කෑදර වෙලා කරන කලකෝලාහල මේවත් එක්ක ඉතින් මට හිතුණා මේ කතාවට මේ අසුරයෝ ඇඳගන්න.
එතකොට දැන් මේ කතාවත් එක්ක ඔබට ලැබිච්ච ප්‍රතිචාර කොහොමද? පාඨක අදහස් කතාව කියපු අනිත් මේ කට්ටියගේ අදහස් කොහොමද? ඔව් ඒගොල්ලන් ඇත්තටම මේ ගොඩක් අය මේක බොහොම කතාව බොහොම ඉන්ට්‍රස්ට් වෙලා තිබුණා. මොකද මේ යක්ෂ දේවනාග ඒ ගෝත්‍ර ඒ කියන්නේ ජන කණ්ඩායම් තුන පාදක කරගෙන දැනට ලියවිලා තියෙන ලංකාවේ එක පොතයි. එක ෆැන්ටසි නව කතාවක් ලියවිලා තියෙනවා. ඊට අමතරව කතන්දර ලියවිලා නැහැ. ඉතින් කට්ටියට බොහොම ආස හිතුණා මේක මේ විදිහට ඔයා මේ කෝණයෙන් දැකපු එක ගැන ගොඩක් අය මට ඇත්තටම ගොඩක් ප්‍රශංසා කරා. තවත් ගොඩක් අදහස් ලැබලා දුන්නා. ඒගොල්ලන්ගේ අදහස් කිව්වා. තව මම දන්නේ නැති දේවලුත් මම ඒ වගේ ඉගෙන ගත්තා. ඊට අමතරව ඒ කියන්නේ දැන් ඒ අර යක්ෂ දේවනාග සංකල්පයට අමතරව අපේ රටේ මේ ওই තියෙන යන්ත්‍ර මන්ත්‍ර ගැන ඊළඟට අපි බලාපොරොත්තු වෙන එකෙන් අපි විශ්වාස කරන දේවල් ගැන ඉතින් ගොඩක් දැනුම මට ලැබුණා. මොකද මාත් එක්ක ගොඩක් අය ඒ ගැන මේ සාකච්ඡා කරා සංවාදයට බඳුන් වුණා. ඉතින් මට ඒක හරි සතුටුයි. මගේ කතාව ගැන ගොඩක් අය හොඳ ෆීඩ්බැක් එකක් දුන්නා. ඒ වගේම ඒගොල්ලන්ගේ දේවලුත් මට මාත් එක්ක බෙදා හදාගත්තා. ඒගොල්ලන්ටත් සිද්ධ වෙච්ච දේවල් සහ ඒගොල්ලන්ගේ අදහස්. හොඳයි. දැන් මෙවර තරංගාවලිය සහ ඔබට ඔබ සියලු දෙනාටම අර අලුත් වැඩසටහනකට ක්‍රිප්ට් එකට මේ හුරු වෙන්න සහ මේ ඒකත් එක්ක වැඩ කරන්න සිද්ධ වුණා. අපි ඒ ගැන අදහසක් ප්‍රකාශ කළොත්. ඔව් මේ පාර ඇත්තටම මේක අපිට ලොකු අභියෝගයක් වුණා. ඇත්තම කිව්වොත් ක්‍රිප්ට් එක කියන එක මේ මොකද අපිට පුරුදු වෙලා තිබුණේ කතුවරයා සාමාන්‍ය මෙනිල වෙබ් අඩවියේ අපේ කතා පළ කරන්න ඇප් එකේ. ඉතින් ක්‍රිප්ට් එකට ආවට පස්සේ තේරුණු එක දෙයක් තමයි මමත් ඇත්තටම පාඨකයෙක් විදිහට කැමති කතාවක එක කොටසක් කියවලා ඉන්නේ නැතුව සම්පූර්ණ කතාවම කියවන්න. ඉතින් ක්‍රිප්ට් එකේදී එක පාටම පාඨකයට අවස්ථාව හම්බ වෙනවා එක පාටම සම්පූර්ණ කතාව එක හුස්මට කියවන්න. ඉතින් තරංගාවලියේ තිබුණු සමහර කතා, ඒ කියන්නේ ඔක්කොම කතා වගේ මමත් ඇත්තටම මිලදී ගත්තා. අරගෙන සමහර කතන්දර දෙක තුනක් තිබුණා මට ඒක එක එපිසෝඩ් එකක් කියවලා ඉන්න බැරි තත්ත්වයේ තිබ්බේවා. ඉතින් ඒවා මම එක දිගට කියවුවා. ඉතින් මම හිතුවා ඇත්තටම මේ ක්‍රිප්ට් එක හරිම ප්‍රයෝජනවත්, ඒ වගේම හරිම මේ හොඳ දෙයක් කියලා. ඉතින් එකම අපිට ඒ කියන්නේ පළවෙනි වතාව නිසා මේක මේ අපි කට්ටිය අතරට හඳුන්වලා දෙන්න වෙච්ච ලොකුම අභියෝගය වුණේ මේ පොත ගන්න කියන්නේ කියන එක. ඉතින් එතකොට මේ මොකද ගොඩක් අය මේ එකපාරටම දැන් මේක කලින් තිබුණ නැහැනේ මෙහෙම ක්‍රමයක්. ඉතින් තිබුණ නැති හින්දා ගොඩක් අය අර චුට්ටක් අර පසුබාහන ගතියක් තිබුණා. මේකට සල්ලි දැන් බැංකුවෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න ගොඩක් ක්‍රම තිබුණා ක්‍රිප්ට් එකේ. ඒ හැම ක්‍රමයක්ම අත්හදා බලන්න සමහරක් අය පස්ස ගැහුවා. මොකද මේක අලුත් දෙයක් නිසා. දැන් ඒක මේ විශේෂයෙන් මේක මේ ඩිජිටල් පොත්. ඉතින් ඩිජිටල් පොත් මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාව මේ ක්‍රිප්ට් එක මගින් අඳුනලා දෙන්නේ. ඊට කලින් තිබුණ නැහැ. ඉතින් ඒකත් ලොකු අත්දැකීමක් වුණා පිට පාඨකයින්ට, පොත් කියවන අයට. ඉතින් පොඩ්ඩක් හරි චැලෙන්ජින් වුණා අපිට පොත් ටික ප්‍රොමෝට් කරනකොට. නමුත් මම හිතන්නේ ඔබ කොහොම හරි ඔබේ අභියෝගය ජයග්‍රහණය කළා තියෙනවා. ඉතින් අලුත් වෙන ලෝකයක ඩිජිටල් ලෝකයේත් එක්ක ඩිජිටල් කරණය තුලින් ඩිජිටල් අකුරු සම්ප්‍රාප්තියක් සිදු කරපු කතුවරයා සමග යළිත් කතාබහකින් හමු වෙනතුරු අදට ඔබ සැමට සුබ දවසක්.